ඔයාගේ PC එක ඔන් වෙනකොට ස්ලෝද ඇප් එකක් ඕපන් කරත් ඕපන් එන්ඩ යන ටයිම් එක ගොඩක් වෙලා ගන්නවාද එහෙමත් නැත්තං ඔයා ගේම එක ප්ලේ කරනවට ගේම් එක සෑහන්ඩ ලැග්ග නොද එපා වෙනවා නේද ඉතින් සමහරවිට වාට බැරිමතන ෆෝමට් කරලා වගේ වින්ඩෝස් එක අලුතින් ඉන්ස්ටෝල් කරන්න ඇති ඒ වුනාට ඉතින් අර තිබ්බ ප්‍රශ්නම ආය වාට ඇවිල් ඇති ඉතිං අද වීඩියෝ එකෙන් මං කතා කරන්න යන්න PC එක ස්ලෝවෙන්ඩ හේතු පහක් සහ ඒවා පික්ස් කරගන්න කොහොමද කියලා වීඩියෝ එක ඉතින් අන්තිම වෙනකල් බලන්න මොකද අන්තිම හේතුව ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් පළවෙනි හේතුව තමයි ඉතින් ඔයාගේ PC එක ඔන්න වුණ ගමන්ම ඔයාගේ ස්ටාර්ට්අප් ඇප් ඔටෝම රන් වෙන එක උදාහරණයක් විදියට ගත්තොත් ඉතින් ඔයාගේ PC එක ස්ටාර්ට් වෙනකොටම ඔයාගේ Discord එහෙම නැත්නම් Chrome අප්ඩේට් software බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනවා එතකොට ඉතින් කියන්න තියෙන ඉතින් RAM එකයි CPU එකයි ඉතින් බොනවා කියලා තමයි අර අපේ වචනින් කිව්වොත් බොනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් RAM එකයි CPU එකයි මුලින්ම පුල් වෙනවා. ඉතින් මේම යූස් වෙනකොට ඉතින් ඒ හේතුවත් ඉඳලා PC එක ස්ලෝ වෙන්න මේ හේතුව අනිවාර්යයෙන්ම බලපානවා. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේක ෆික්ස් කරගන්නේ කොහොමද කියලා. ඔයාගේ ටාක්ස් බාර් එකට රයිට් ක්ලික් එකක් කරලා ටාක්ස් මැනේජර් එක ඕපන් කරගන්න. ඉතින් ඒක ඕපන් කරගත්තට පස්සේ ස්ටාර්ට්අප් ඇප්ස් කියලා ටැබ් එකක් තියෙනවා. ඉතින් ඒකට යන්න. ඉතින් ඒකේ තියෙනවා ඇප් ඔක්කොම දැන් ඔටෝම රන් වෙන. ඉතින් ඒකේ ඔයාට අවශ්‍ය නැති ඇප් එකක් තියෙනවා නම් දැම්මම ඩිසේබල් කරලා දාන්න. ඉතින් මේ විදිහට ස්ටාර්ට්අප් එකෙන් ඔයාට වැඩක් නැති ඇප්ස් ටික ඩිසේබල් කරාම ඔයාගේ PC එක ඔන් වෙද්දී අනිවාර්යයෙන්ම තිබ්බට වඩා නම් ස්පීඩ් එක දෙගුණයක් හරි වැඩි වෙනවා. ඒ වගේ ඉතින් ඔයා ලයිසන් නැතුව වෛරස් ගාඩ් එකක් යූස් කරනවා නම් ඉතින් ඔයා ඒක අනිවාර්යෙන් අයින් කරලා දාන්න. මොකද වෛරස් ගාඩ් තියෙද්දි PC එක ස්ලෝ වෙන්න බලපානවා. මොකද ලයිසන් නැති වෛරස් ගාඩ් එකක් ගින් අපිට වැඩක් නැහැ. ඒකෙන් ප්‍රොටෙක්ෂන් එකක් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් ඔයා අයින් කරලා දාන්න. ඉතින් දෙවන හේතුව විදිහට ගත්තොත් ඔයා හිතන්න ඔයාගේ C drive එක ෆුල් වෙලා තියෙන්නේ. එහෙමත් නැත්නම් ඔයා යූස් කරන්නේ SATA desktop hard එකක්. ඉතින් මේ ඔයාගේ C drive එක ෆුල් වෙලා තියෙනවා නම් ඉතින් Windows එකට ස්මූත් විදිහට වැඩ කරන්න බෑ. ඒ වගේම ඉතින් ඔයා හිතන්නකො 2026 වෙනකොටත් ඔයා Windows එක නැත්නම් ඔයාගේ boot drive එක විදිහට පාවිච්චි කරන්නේ SATA desktop hard එකක් නම් ඉතින් PC එක slow වෙන එක අහන්න දෙයක් නෑ. ඉතින් ඒක normal දෙයක්. ඉතින් බලමු මේ ගැටලුවත් අපි ෆික්ස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මුලින්ම discrete dump එකක් run කරන්න. ඒ වගේම use නොකරන software ඒ කියන්නේ ඔයා use කරන්නේ නැති ඒවට වැඩක් නැති software අනිවාර්යයෙන්ම uninstall කරලා දාන්න. ඒ වගේම ඉතින් C drive එකේ free space එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. අඩුම ගානේ GB 20ක් 30ක්වත් ඔයා free space එකක් අනිවාර්යෙන් C drive එකේ තියලා තියන්න. නැත්තම් ඉතින් Windows එකට smooth විදිහට වැඩ කරන්න බැරි වෙනවා මේ C drive එක පීරන තියෙනකොට. ඒ කොහොම වුණත් ඔයාට මේකට ගන්න පුළුවන් බෙස්ම සොලියුෂන් එක තමයි ඉතින් SSD එකට අප්ග්‍රේඩ් වෙන එක. SSD එකට අප්ග්‍රේඩ් වුණ ගමන් ඉතින් ඔයාගේ PC එකේ තිබ්බට වඩා 3 ගුණයක වේගකින් අනිවාර්යයෙන්ම වැඩ කරනවා. හරි දැන් ඉතින් මම ඔයාලට කියන්න යන්නේ PC එක ස්ලෝ වෙන්න බලපාන තුන්වෙනි හේතුව ගැන. මේ තුන්වෙනි හේතුව නම් ඉතින් අපිට මලම කරදරයක් වෙලා තියෙන වෛරස්. ඉතින් වෛරස් එකක් වගේ PC එකට આવුත් ඉතින් අහන්න දෙයක් නැහැ. PC එක ෂට් ඩවුන් තමයි. ඒ ශක බූම් වෛරස් එකක් ආපුවාම ඉතින් ගොඩක් වෙලාවට Windows එක ඩැමේජ් වෙන්න බලනවා. එහෙමත් නැත්නම් ඔයාගේ data වලට බලපෑමකුත් වෙනවා මේ වෛරස් වලින්. මොකද වෛරස් ෆයිල් එක ඇතුළු වුණා කියන්නේ ඔයාගේ data සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්. ඉතින් මේක ඔයාගේ PC එක slow වෙන්නත් ඩිරෙක්ට්ම බලපානවා. බලමු ඉතින් අපි වෛරස් එකක් ආපුවම මේක fix කරගන්නේ කොහොමද කියලා. වෛරස් එක අයින් කරලා ඉතින් ඔයාගේ Windows Defender එක open කරගන්න. Windows Defender එක open කරගත්තට පස්සේ තියෙනවා full scan කියලා. ඉතින් full scan run කරාට පස්සේ ඔයාගේ මුළු ඒ කියන්නේ PC එකේ මුළු partition ඔක්කොම scan වෙනවා. ඉතින් මේ scan එකෙන් පස්සේ ගොඩක් දුරට ඔයාගේ වෛරස් තියෙනවා නම් වෛරස් අයින් වෙනවා. ඉතින් වෛරස් අයින් වුණේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ PC එකට අලුතෙන් Windows install කරගන්න එක. එතකොට නම් අනිවාර්යයෙන්ම වෛරස් ටික අයින් වෙලා යනවා. හරි දැන් අපි කතා කරමු ඉතින් මේ PC එක ස්ලෝ වෙන්න බලපාන හතරවෙනි හේතුව ගැන. ඉතින් හතරවෙනි හේතුව තමයි ඔයාගේ Windows setting optimize කරලා නැති එක. ඉතින් සමහර animation effect ඒ වගේම visual effect low in PC වලට සෑහෙන load එකක්. ඉතින් ඔයාගේ PC එක හරි විදිහට optimize කරලා නැත්නම් ඉතින් PC එක slow වෙන්න අනිවාර්යයෙන්ම මේ හේතුව directම බලපානවා. ඉතින් guys ඔයාලට දැන් මම කියලා දෙන්නවා ඔයාලගේ PC එක optimize කරගන්නේ කොහොමද කියලා. ඔයාලගේ computer එක search bar එකට යන්න. එතන search කරන්න power mode කියලා. ඊට පස්සේ power mode එකට ඔයා යන්න.
ඊටස එතනින් සිලෙට් කරන්න බෙස් ප්‍රපෝමන්ස් කියලා ඊටස ඔයාගේ පිසි එක ඔප්ටිමයිස්ෙනවා ඊට පස්සේ තිබ්බට වඩා පිසි එක පොඩ්ඩක් ස්පීඩ් එක වැඩ කරගන්න පුළුවන් ස්මුත් විදියට ඉතින් වීඩියෝ එක පටන් ගද්දි මම ඔයාට මුලින්ම කියවනේ අන්තිම හේතුව ගොඩක් වැදගත් කියලා මේ හේතුව තමයි ඉතින් ඔයාගේ කම්පියුටර් එකේ හાર્ඩ්වෙයාර් ලිමිට් වෙලා තියෙන එක ඒ කියන්නේ ඔයාගේ තව තියෙන්නේ පරණ ප්‍රොසෙසර්ස් එකක් නම් 4GB RAM එකක් නම් එක්කෝ SSD එකක් නෙමේ ඩෙස්ක්ටොප් සාට හાર્ඩ් එකක් නම් ඒ වගේ දේවල් වලින් ඉතින් ඔයාගේ PC එක ස්ලෝ වෙන්න ඔයාගේ හાર્ඩ්වෙයාර් ඉතින් ඩිරෙක්ට්ම බලපානවා ඉතින් මම ඔයාට කියන්නම් දැන් තියෙන ගේම්ස් වගේ දේවල් අඩුම ලෝවත් දාලා ප්ලේ කරගන්න ඔයාට හරියනම හાર્ඩ්වෙයාර් පාර්ට්ස් ටික අඩුම ඔයාට 8GB RAM එකක්වත් අඩුම හරියනම් ගේමින් වලට 16GB තියෙන්න ඕනේ ඒත් අඩුම 8GB එකක් තියනවා නම් ඔයාට දැන්ට වැඩි කරගන්න පුළුවන් ස්ටෝරේජ් එක ඉතින් අනිවාර්යෙන් SSD එක බූට් ඩ්‍රයිව් එක විදියට පාවිච්චි කරන්න ඒ වගේම ඉතින් clean Windows install එකක් SSD එක කරලා තියෙන්න ඕනේ පොසෙසර් එක විදිහට ගත්තොත් i5 8 gen එකක් දැනට ඇති low end හින්දා ඉතින් ග්‍රැෆික් කාඩ් එක විදිහට ගත්තොත් 1050 Ti 4GB එකක්වත් අඩුම තියෙන්න ඕනේ. ඉතින් ඔයාට සාමාන්‍යයෙන් ගේම් එකක් සෙල්ලම් කරගන්න. ඉතින් ඔයා PC අප්ග්‍රේඩ් එකට ගියොත් ඉතින් PC slow කියන එක 90%ක්ම ෆික්ස් වෙනවා. ඉතින් ඔයාත් කොහොම හරි හිමීට සල්ලි ටිකක් එකතු කරගෙන හරි මේ අවුරුද්දේවත් PC එක අප්ඩේට් කරගන්න බලන්න. එතකොට ඔයාගේ වැඩ ටික ඔයාට ස්මූත් එකේ කරගන්න පුළුවන්. ඉතින් PC එක slow වෙන එක ගැන හේතු පහක් අද මම කතා කරා. ඉතින් මේ හේතු පහෙන් මොන හේතුව නිසාද ඔයාගේ PC එක slow වෙන්නේ? ඉතින් ඒ ගැනත් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් වුණා නම් ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් ආයෙත් මේ වගේ සිංහල ටෙක් වීඩියෝස් බලන්න subscribe කරලා තියාගන්න Riggis Spec YouTube channel එක. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් මම ගිහිල්ලා එන්නම්. බයි යාළුවනේ.